අනේ අනේ. मैडम ने कोई ना पागल ऐ मालिका අද ෆැක්ටරි ගිහලා දුගී ස්කෝල්ටත් යන්න ඉපේ. අද පේරන්ට්ස් මීටින් එකනේ. දන්නේම නැතුව දවල් වෙලා නේන. කාටද මහත්තයාද? මහත්තයාට ඒකක් කිව්වා. මැඩම්ටත් එකක් හදන්න. අනේ පාමාලිකෝ. කොහෙද කොකට රේක කියලා? මම අරගෙන යනවා. මැඩම් දවල් කෑමට එනවද? එපා මාලිකා මම දුත් එක එළියෙන් කන්න. මහත්තයාට කෑම හදලා දෙන්න. අනේ වන්දා. මැඩම්ටත් කිසිම නිදහසක් නැහැ. පරක්කු වෙනවා මාලිකෝ. මං ගිහලා එන්න. බුදු සරණයි නෝනේ. Very sorry, Mr. අනේ මේක වෙනද දැන් මේමයි චිත්‍රපටි කියන්නේ දෙක. ඔව් ඉන්නවා. නමුත් මට දැනෙන විදිහට ඒ දෙකේ විශාල වෙනසක් තියෙනවා. මගේ ලෝකේ චිත්‍රපටි විතරයි. දැන් අල්පරපුරේ හොඳ කමර්ෂල් ඩිරෙක්ටර්ස් ඉන්නවානේ. ඒ කවුරුද ගන්න? ඕකේ බොහොම ස්තුතියි කතා කරා. ඒ බැරි කිව්වේ. අපි වැඩ පටලව ගන්න හොඳ නැහැ. තමන් දන්න දේ විතරක් කරාම හොඳටම ඇති. මම යනවා ෆැක්ටරියට.
අද දුවගේ ඉස්කෝලේ පේරන්ට්ස් මීටින් එක. ඔයා එනවනේ. මට අද එඩිට් එක ඉවර කරන්න ඕන. ඔයා යන්න. වෙන්දට තුවා විතරනේ යන්නේ. මිස්ටර් මුල්සිංහලගේ පාටි එක අද හවස. ඒකට නෝයා බෑනේ ජයන්ත. ඔයා යන්න. මං තනියම මං කායෙ ගියන්නේ නෑනේ. ඔයා ගිහින් එන්න. තනියම දාවේ. ඔව්වනේ. මහත්තයවත් එක්කන් එන්න එපා. අපිට බලා ගන්නත් එක්ක. එයාට ඉතින් හැම වෙලෙම වැඩනේ. ආපෝ. මම නම් මේවට එවන්නේම අපේ මහත්තයව. කොහෙද අනේ අපිට මේවට එන්න වෙලාවක් තියෙනවද? අපි යමුද හෝල් එක පැත්තට? මේ ඒක නෙමෙයි. ඔයාගේ මහත්තයා කොහෙද වර්ක් කරන්නේ? එයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. ජයන්ත කොටුවැල්ල. ජයන්ත කොටුවැල්ල? හානේ. ඒ ඔයාගේ හස්බන්ඩ්? ඔව් ඇයි? මමත් එයාට ෆොටෝග්‍රාෆ් එකක් එවලා තියෙනවානේ. ඒ මොකටද? ඔයාට කියන්නේ මම පුංචි කාලේ ඉඳන්ම මගේ ඩ්‍රීම් එක ඇක්ට්‍රස් කෙනෙක් වෙන එක. මම කොන්වන්ට් එකේ ඉන්න කාලෙත් ඇක්ට් කරලා තියෙනවා. මගේ මහත්තයාත් කැමතියි. අනේ ප්ලීස් ඔයාගේ හස්බන්ඩ් කියලා මට chance එකක් කරන් දෙන්න. එයාගේ වැඩවලට නම් මං ඇඟිලි ගහන්නේ මං අදම අපේ හස්බන්ඩ් කියනවා ඔයා මට chance එකක් කරන් දෙනවා කිව්වා කියලා. ඕකේ? අපි යන්න හෝල් එක පැත්තට. යමු. අම්මි අද තාත්තියව නැද්ද අම්මි? කොහෙද අම්මලගේ මීටින් එක තියෙන්නේ? අන්න අර හෝල් එකේ. අපි යමුද පැත්තට? යමු නේද? අම්මි අම්මිලගේ මීටින් එක ඉවර වෙනකන් අපි දෙන්න ගිහලා සෙල්ලම් කරන්නද? සෙල්ලම් කරලා කමන්නේ. හැබැයි වැටෙන්නේ නැහැ. හොඳද? අපි වැටෙන්නේ නැහැ. Maliko, ini dah dan. Oh, hari. Ipan bang. මොකද මේ? Mati lagi yang den. මහත්තයා ගියා. Wah, mati lagi ya. Matat nung ya. Wend bෑ. Malah kiriap punya aku. අඩුවේ. Thank you, madam. වැඩ ටික ඉවර කළාද? ඔක්කොම ඉවරයි, madam. ඒගොල්ලෝ අපෙන් ඉල්ලුවේ අවුරුදු 2ක accounts. අපි 4ක දෙමු. ආපහු ඒ මිනිස්සු madam ගේ accounts ඉල්ලන එකක් නෑ, madam. අපි හැමදේම හරියට ගෙවනවා නම්, tax ගෙවනවා නම්, පඩි ගෙවනවා නම් තවත් මොනවද ඉල්ලන්නේ? සමහරු ඉන්නෝනේ madam වැඩ කරනවා කියලා පෙන්නන්න. මගේ ලොකු කම්පැනි වලට ඇඟිලි ගහනවනේ. සිරිනාට වැඩ කරන්නේ අපේ මහත්තයා ඉන්න කාලේ ඉඳන්. අනේ මේ මොනවා කියනවද madam? මහත්තයා ජෙනුයින් විදිහට තමයි හැමදේම කළේ. මහත්තයාගෙන් පස්සේ madam මේක බාරගත්තාම අපේ ආතේ තවත් ඉහළ ගියා. මහත්තයා ඇක්සිඩන්ට් එකේ නැතුනේ නැත්තම් මං කොච්චර දහස් ජීවිතයක්ද ගත කරන්නේ. දැන් ඉතින් මගේ ජීවිතේ බිස්නස් වෙලා මොනව කරන්නද? මහත්තයා මැඩම් පින් සිද්ධ වෙන්න මේකෙන් කී දෙනෙක් ජීවත් වෙනවද madam? ඒක මැති madam සතුටු වෙන්න. madam
චාචි අපි දැන් යමු. මගේ හොඳට මිස්ටර් කොටුවැල්ල හරි ලකි. ඉස්කෝලේ යන කාලේ ඉඳලා මගේ ජීවිතේ ටාගට් එක උනේ නෙවෙයි ෆිල්ම්. අද මම යම් තැනක ඉන්නවා නම් ඒක තමයි සතුට. මිස්ටර් කොටුවැල්ල තමයි දැන් ඉන්න බිසීම ඩිරෙක්ටර්. ජයන්ත කොටුවැල්ල කියපුවාම පීක් එකේ මිනිහ. හැබැයි ඉතින් මේ වැඩවලට මිස්ටර් කොටුවැල්ල ගෙදරනොත් ලොකු සපෝට් එකක් ලැබෙනවා ඇතිනේ. ගෙදරින් කිව්වේ නෙවිල් අපේ දෙමාපියද? නෑ නෑ මිස්ටර් කොටුවැල්ල මං කිව්වේ මේ මිස්ටර් කොටුවැල්ලගේ මිසස් කියන්නේ. ඔව් මේ අපි මේක ඉවරයක් කරමුද? හරි මිස්ටර් කොටුවැල්ල. තව විනාඩි දෙක තුනකින් ට්‍රාන්ස්ෆර් එක ගත්ත හැකි. ඔබ ඇවිදින් හැමින් හවෙන් තනි හිතට මගේ ආදරේ. අම්මා මට මේක ලස්සනයි නේද? මොකටද මගේ දෝනි? අම්මිත් එක්ක යන්න. අම්මිත් එක්ක යන්න? බෑනේ මගේ දෝනි. අම්මි ගිහිල්ලා ඉදි රෑ වෙනවනේ. මගේ දෝනි මල්ලම්මත් එක්ක බයික් අල්ල දොයියන්. අනේ අම්මි. බෑනේ මගේ සුදුදු. හෙට ඉස්කෝලේ තියෙනවානේ. එහෙනම් මගේ සුදුදු මල්ලම්මත් එක්ක දොයිය ගන්න ඕනේ. හොඳයි? ගිහලා දැන් මල්ලම්මට එන්න කියන්න. මැඩම් තනියමද යන්න හදන්නේ? නෑ බෑනේ මල්ලිකා. මල්ලිකා දුවට කවලා නිදි කරවන්න. මම බේබිව බලා ගන්නම්. මැඩම් පරිස්සමින් ගිහින් එන්නකෝ. මැඩම්ගේ තනියටත් එක්ක බෙනට්වත් එක්කගෙන ගියොත් නරකද? බෙනට්? බෙනට් බලාගෙන තව කාව හරි ගෙනියන්න වෙයි. මල්ලිකා බය වෙන්න එපා. මට දැන් තනිකම හොඳට හුරුයි. ගිහින් එනකොට මහරෑ වෙනවනේ. ඒකයි නෝනේ මට එහෙම කියවුනේ. රාට විතරක් නෙමෙයි මල්ලිකා. තනිකම කියන දේ දවල්ටත් තියෙනවා. මොනා කරන්නද? ඒක නම් එහෙම තමයි.
එහෙන් ඉන්නේ. එහෙන් කියන්නේ. මුන්සිල් මහත්තයා ලස්සනට මේක සංවිධානය කරලා තියෙනවා. මම වැඩක් ඕගනයිස් කරොත් සර් දන්නවනේ. ඒක හරියටම කරනවනේ. මම දන්නවා. මගේ රැස්වීම කීයක් සංවිධානය කළාද? ඔබතුමා නිසාමයි අද ආවේ. නැත්නම් අද අගමැතිතුමත් එක්ක. තමුන්නාන්සේ අපේක මට ලොකු දෙයක්. මට වෙන කිසි උදව්වක් ඕන නැහැ. තමුන්නාන්සේ වගේ මිනිස්සු මේ රටට අවශ්‍යයි ඈ. වාඩි වෙන්න සර්. සභාපතිතුමායි බං. හොඳයි සර්. මහසභා රැස්වීම දවසේ දැක්කට පස්සේ නේද? ඔව් 31. නෑ පළවෙනිදානේ. වාඩි වෙන්න. මේ සුන්දරත්වය තව තවත් රසවත් කිරීමට අපි ආරාධනා කරන ප්‍රවීණ ගායක ශිල්පී සුප්‍රියා පිසේකර. So call it. Tell me. I want to go. So it's in my contact. Kan කිව්ව සභාපතිතු පක්ෂ විපක්ෂ ඔක්කොම සර්ට කැමති. මම මේ කියන්නේ අත් දෙකෙනි. අපි මෙතන ගෙනාවේ කවුද? මිනිස්සු. අපි මිනිස්සුන්ට වැඩ කරන්න ඕනේ සභාපතිතුමා. පක්ෂයෙන් මිනිස්සු විපක්ෂයෙන් මිනිස්සු. මේ මිනිස්සුන්ට අපි වැඩ කළොත් මේ රට හැදෙන්නේ. ඒක ඇත්ත සර්. එතකොට රට හදෙනවා. ඇයිදිනවා තනිය? ජයන්ත අද ෂූටින්? නෑ සංජුක එයාද එඩිට් එක. එයාට පිළිවෙලව කියන්නේ නෑනේ. ජයන්තත් ආවනම් තමයි නේද හොඳ? ආවනම් හොඳයි. ඒත් ඉතින් එයාගේ වැඩනේ සංජුලා. මාත් නෑවිත් බැරි හින්දාමයි ආවේ. අනිත් මිස්ටර් මොසින් අපිට කොච්චර උදව් කරලා තියෙනවද? මොනවා කියනවද? අනිත් එක මේගොල්ලෝ හැමෝටම ඉන්වයිට් කරන්නෙත් නෑනේ. ඔයාටත් මේක පොඩි චේන්ජ් එකක් නේද? පොඩි චේන්ජ් එක? පොඩි නෙමෙයි ළමයි මේක මට ලොකු චේන්ජ් එකක්. ඒක නම් සාතිකයක්. ඔයාට තියෙන වැඩත් එක්ක බලපුවාම ඔයාට මේක ලොකු රිලැක්ස් එකක්. ඇත්තම කියනවා නම් මුනිසිංහ මහත්තයා මගේ හැම රැස්වීමක්ම සංවිධානය කරලා තියෙනවා. ජනපතිතුමා තමුන්නාන්සේලාට මැදිහත් වෙන්න බෑනේ අපේ ඡන්ද ව්‍යාපාරවල. නමුත් ඒවා මිනිස්සු කරනවා.
ඉතින් වැඩ පටන් ගත්තු දන්නේ නැද්ද? දවල්ද රෑද කියලා නෑ. ඒක වැඩේ හරියට අවසන් කරනවා. අයිබෝ. ආව මන්ත්‍රීතුමා මම අර තාමත් අරොත්සවින් මං ගන්න කෝල් එකක් අප්පු. හොඳයි. ඉතින් මේ කවුනාස්ලට මොකක් හරි කියන්න තියෙනවද? මුනිසිංහ මහත්තයාට කියලා මට දැනුම් දෙන්න. එමන් හම්බෙමු. අයිබෝන්. රතු පාට ඩ්‍රෙස් එක ඇඳගෙන ඉන්න ගෑනු කෙනා කවුද මුනිසිංහ මහත්තයා? ඒ අර නිතලි ප්‍රොඩක්ට් කම්පැනි එයාගේ තමයි. ඒ ෆර්නිචර්ස් වල කරන්නේ. හරි. ඒගොල්ලන් ෆර්නිචර්ස් කරනවා නම් මට පුළුවන් ඒගොල්ලන්ට පොඩි සපෝට් එකක් දෙන්න. එහෙම සර්. අමාත්‍යාංශයට ලොකු ටෙන්ඩර් එකක් ඇවිල්ලා තියෙනවා. ඔව් සෑහෙන ලොකු ටෙන්ඩර් එකක් නේ සර්. ඒගොල්ලන්ට කියන්න ටෙන්ඩර් එක දාන්න කියලා. හොඳයි. බඩු හොඳයි නම් අපිට මොකක් හරි කරන්න පුළුවන්. හරි ධෛර්යවන්ත මිනිස්සයා. සම්පූර්ණ ඒ කම්පැනි හැන්ඩල් කරන්න යානේ. මහත්තයා නැද්ද? මහත්තයා ඉන්න මහත්තයාට ප්‍රසිද්ධ කෙනෙක් අර ජයන්ත කොටුවැල්ල කියලා. ඔව් අර දොස්තර මහත්තයා මම channel කරලා තියෙනවා. නෑ සර්. ඒ ජයන්ත යටිවැල්. මෙයාගේ මහත්තයා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. අපි යාට පොඩ්ඩක් කතා කරමු මුනිසිංහ මහත්තයා. හොඳයි සර්.